හිතේ හයිය කියන එක ඕනම කාලයක් ඉස්සරහා දිනවා. ඔයාටත් මටත් අපි හැමෝටම ඒ හිතේ හයිය අදට වැඩිය ඒ ඉස්සරහට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. අපි බලමු මේ අදට වැඩිය හයිය අපිට හෙට නැත්තම් අපේ ඉස්සරහට මේ හිතේ හයිය කියන එක වැදගත් වෙන්නේ කියලා. හිතේ හයිය කියන එක අදට වැඩිය හෙට ඕන වෙනවා කියන එක සත්‍යයක්. ඒක සත්‍යයක් කියලා කියන්නේ අපි හැමෝම කෙමින් ඉගෙන ගන්න තියෙන දේවල් ඉගෙනගෙන එක එක අවදිවලදී ජීවිතය ගත කරනකොට අපි එනවා එක තැනකට. ඒ තැනේදී අපිට ගොඩක් වෙලාවට වෙන්නේ ඊට පස්සේ අපි ඉගෙන ගත්ත මොන දේ වුණත් අපි දන්න කියන මොන දේ වුණත් සමාජයට අපිට ඉදිරිපත් කරන්න බැරි වෙන එහෙම නැත්නම් අපෙන් සමාජයට වැඩක් නැති වෙනවා වගේ මට්ටමකට එන කාලයක් එනවා. ඒක මේ අපිව සමාජයෙන් ප්‍රතික්ෂේප කරනවා කියන අදහසක් නෙවෙයි මම කියන්න උත්සාහ කරන්නේ. අපිට සමාජෙත් එක්ක මූ වෙන්න තියෙන එහෙම නැත්නම් අපිට අපේ අවශ්‍යතාවයල් සීමා කරගන්න වෙන කාලයක් එනවා. ඒ කාලෙට අපේ හිතේ හයිය ගොඩාක් වටිනවා. මොකද මේ හිත කියන එක ගොඩාක් ආසාවල් වලින්, ගොඩාක් අවශ්‍යතාවල් වලින්, ගොඩාක් ඌමනාකම් වලින් අපිව නිතර රවට්ටන ස්වභාවයක් මේ හිතේ තියෙනවා. ඉතින් මේ හිත කියන එකේ මේ හිතේ හැටි, ඒ හිතත් එක්ක අපි අමනාප වෙන්නවත්, හිතත් එක්ක තරහ වෙන්නවත් නෙවෙයි ඒ කාරණේ අපි තේරුම් ගත යුත්තේ. හිතේ ස්වභාවයක් ඒක. හිත කැමති නිතරම අලුත් දේවල් වලට. හිත කැමති නිතරම විඳපු නැති දේවල් විඳින්න. හිත කැමති නිතරම තව කෙනෙක්ව අභිභවා යන්න. තව කෙනෙක්ට එහා දෙයක් කරන්න. ඒක නිසා අපිට ඒ හැම දෙයක්ම කරන්න පුළුවන් කාල සීමාවක් තියෙනවා ජීවිතේදී. ඒ කාල සීමාවදී තමයි අපි ගොඩාක් වෙලාවට එක එක අරගල කරමින්, එක එක විදිහට වීර්ය අරගෙන, එක එක අවස්ථාවල් වලදී එක එක විදිහට අපි උත්සාහයන් අතහරින්න නැතුව අපේ ඉලක්කයන් වලට ළඟා වෙලා ඒ අපි හිතේ සන්තෝෂය දෙනුම් තමයි අපි දේවල් කරන්න උත්සාහ කරන්නේ. නමුත් ඒකේ ප්‍රතිඵල තියෙන අය වගේම ප්‍රතිඵල නැති අයත් ඉන්නවා. නමුත් උත්සාහය කියන එක අපි හැමෝම ගත යුතු නිසා අපි ඒ උත්සාහය අනිවාර්යෙන් ගන්න ඕනේ. හැබැයි මේ උත්සාහය අපි කොච්චර ගත්තත් යම් තැනකදී යම් කාලයකදී අපිට අපේ හිත තෘප්තිමත් කරන්න බැරි ස්වභාවයක් එනවා. මේ හිත කියන එක අපිට නොපෙනෙන යම් කිසි ස්වභාවයක්, යම් කිසි බලවේගයක් කියලා අපි හිතුවොත් නමුත් අපේ කයේ හැසිරීම අපේ නැත්තම් අපිට බාහිරින් අපිට කරගන්න පුළුවන් වෙනස්කම් තුලින් මේ හිත වෙනස් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. එතනින් එහාට අපිට හිතට දෙන්න පුළුවන් දේවල් ගොඩක් අඩුයි. අන්න ඒක නිසා ඒ කාලේ අපි හැමෝටම උදා වෙනවා. ගත වෙන මේ මොහොතක් ගානේ, ගත වෙන හැම තප්පරයක් ගානේ, ගත වෙන හැම ක්ෂණයක් ගානෙම අපිට නැවතත් ගන්න බැරි විදිහේ දෙයක් අපිට නැති වෙනවා. ඒ තමයි කාලය. ඉතින් මේ කාලය ගෙවෙන හැම මොහොතක් පාසාම අපි අපේ ශරීරෙට එහෙම නැත්නම් අපි යම් කිසි තැනකට යනවා. එතන මේ තරම් ශක්තියක් අපිට නැහැ. අපේ කයේ තියෙන ශක්තිය අඩු වෙනවා. අපේ මානසික ශක්තිය අඩුයි වගේ දැනෙනවා. අපිට ලැබෙන්න තියෙන උදව් අඩුයි වගේ දැනෙනවා. අපිට කරගන්න බැරි දේවල් ගොඩක් තියෙන බව අපිට දැනෙනවා. ඒක නිසා අන්න ඒ කාලෙට යන්න කලින් අපේ හිතේ ඔය හිත තෘප්තිමත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා කියන එක දැනගෙන, ඒ හිත තෘප්තිමත් කරන්න පුළුවන් සීමාව අභිභවා යන්නේ නැතුව හිතේ පාලනයකට ගන්න පුළුවන් සීමාව ඔබ තේරුම් අරගෙන ඒ සීමාව තුළ මේ මොහොතින් ධම්ම ඔබගේ වයස් සීමාව කොතන වුණත් ඔබ ඒක කුඩා කාලේ ඉඳන් පුරුදු කරලා තියෙනවා නම් ඇත්තට මේක තරුණ වයසට එනකොට ප්‍රායෝගිකව දකින්න පුළුවන් දෙයක්. මේ හිතට ඕන විදියට දුවන්න දෙන්නේ නැතුව එයාට පුළුවන් හිත කන්ට්‍රෝල් කරගන්න. මොකද කන්ට්‍රෝල් කරගන්නවා කියන එක කියන්නේ මේ අපිට අවනත කරගන්නවා කියන එක. අපිට පාලනය කරන්න පුළුවන් දේවල් වලට තමයි අපි කැමති. මොකද අපිට පාලනය කරන්න පුළුවන් නේද? නමුත් අපිට පාලනය කරගන්න බැරි ස්වභාවයක් අපිට තියෙනකොට, නමුත් අපි ඒක පාලනය කරන්න උත්සාහ ගන්නවා කියන්නේ අපේ තියෙන මහන්සියක් අපිට ඒක වැය වෙනවා. නමුත් ඒ මහන්සියේ ප්‍රතිඵලත් නැති වෙන තැනක් එනවා. අපිට පුළුවන් නම් මේ හිතට අවශ්‍ය හැම දෙයක්ම කරන්න අවසර නොදී තමන්ගේ හිතට කළ යුතු දේ තමන්ගේ හිතින්ම තෝරා බේරාගෙන ඒකේ ප්‍රතිඵල ගැනත් හිතලා යම් කිසි දවසක ඔබට මට ඔය හිතන දේවල් කරන්න බැරි වෙනවා කියන එක හිතට දැම්ම ඉඳන්ම ඒත්තු ගන්නවන්න පුරුදු කරන්න. ඒ හිත යම් කිසි සීමාවක නතර වෙලා අපි මේ සීමාව තුල රැකවරණයක් අපිට සලසනවා. ඉතින් මේ රැකවරණේ සෑහෙන්න වටිනවා. මොකද නැත්තම් අපේ හිත දුවන්න ගන්න හැම පාරකම අපි දුවන්න ගත්තොත් අපේ ශක්තිය, අපේ ජවයේ තියෙනකන් අපි දුවයි. නමුත් අපේ කයේ ශක්තිය, තව අපිට බාහිර උදව් වල ශක්තිය, නොයෙකුත් විදිහේ උපකාර උදව් තියෙනකන් අපි දුවයි. නමුත් අපේ හිතත් එක්ක අපි අසරණ වෙන කාලෙට හිත දුවන්න ගත්තාම ඒ දුවන හිත කන්ට්‍රෝල් කරගන්න බැරි කයක් එක්ක අපිට ගොඩාක් දුක් දින්නනවා.
අපි දැකලා තියෙන සමහර හුඟක් වයසට ගිය අය ගොඩක් දුකින් ඉන්නේ. මොකද ඔන්න ඔය හිතේ ස්වභාවය තේරුම් ගත්තේ නැති නිසා. මොකද මේ හිතත් එක්ක අපි වයසට යනවා කියන එක තේරුම් අරගෙන. ඒ හිත මේකෙන් මම අදහස් කරන්නේ මේ තරුණ කාලේ වයසට ගියා වගේ ඉන්න ඕන කියන එක නෙවෙයි. හැසිරෙන්න ඕන වෙලාවල් ඒ වයසට අදාළව ඒ හැසිරීම තියෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් තමන්ගේ හිත දැන් මම මේ හිත පවත්වලා තියෙන්නේ මේ වයසට අදාළ මේ සීමාව තුළ. නමුත් මේ සීමාවෙන් එහාට ගියාම මට තව වෙන සීමාවක් වුණ ගහනවා. ඒ සීමාවෙදී මට මේ සිත මේ විදිහට පවත්වන්න බෑ. අන්න ඒ වගේ හිතට පුරුදු කරලා තිබ්බාම මේ හිත තේරුම් ගන්නවා. මේ හිත අපිට අවනත වෙනවා. එතකොට අපිට පහසුයි අපේ වැඩේ කරගන්න. අපිට උදාහරණයක් ගන්නකොට නිකන් හිතන්න ලෙඩක් හැදිලා සතියක් ඇඳේ ඉන්න වෙනවා. මාසයක් ඉන්න වෙනවා. අවුරුද්දක් ඉන්න වෙනවා. අපි දැකලා තියෙනවා. හුඟ දෙනෙක් සමහරවිට අවුරුදු ගණන් සමහරවිට මුළු ජීවිත කාලෙම යට ඇඳේ ඉන්න වෙනවා. අන්න ඒ වෙලෙට ඔය හිත අපි නතු කරගෙන ඉන්න සීමාවේ තරමට අපේ හිත අපිට ඕන සීමාවක් තුළ මේ හිත කියන එක 100% පාලනය කරන්න පුළුවන් ස්වභාවයක් නැහැ. ඒක අතිශය විශේෂ සහ අතිශය අමාරුම කටයුත්ත. මේ ලෝකේ තියෙන අමාරුම කටයුත්ත තමයි තමන්ගේ හිත තේරුම් ගන්නවා කියන එක. මම අදහස් කරන්නේ ඒ තරම් ගැඹුරට යන ස්වභාවයක් නෙවෙයි. සාමාන්‍ය ඉදිනදා ජීවිතයේදී සාමාන්‍ය අවුරුදු 80ක් 90ක් 60ක් 70ක් වගේ ජීවත් වෙන කාලවකවානුවක ඉපදලා ඉන්න අපිට හිතේ ස්වභාවය තේරුම් අරගෙන ජීවිතයේ දුක අඩු කරගන්න පුළුවන් ස්වභාවයක් ගැනයි මම කියන්න උත්සාහ කරගත්තේ. ඒක නිසා හිත 100% තේරුම් ගන්නවා කියන පටු මානසිකත්වයට යන්නේ නැතුව අපි හිතේ ස්වභාවය තේරුම් ගන්න උත්සාහ ගන්න සීමාව පුළුල් වෙන්න අපිට හිත තේරුම් අරගෙන හිත පාලනය කරගන්න පුළුවන් සීමාවත් පුළුල් වෙනවා. ඒක යම්කිසි සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට අපිට කරන්න නම් තව ආධ්‍යාත්මික වශයෙන් දිනු කරන්න තව ගොඩාක් දේවල් තියෙනවා. මම එච්චර ගැඹුරක් ගෙන නෙමෙයි මේ අදහස් කතා කරන්නේ. තමන්ගේ හිත අදට වැඩිය හෙට තමන්ට කර කියා ගන්න බැරි දේවල්, තමන්ට හිතපු නැති දේවල් වෙනකොට, තමන් බලාපොරොත්තු වෙච්ච නැති දේවල් වෙනකොට, තමන්ට ලැබිච්ච දේවල් නොලැබෙනකොට, අන්න ඔයගේ එදිනදා ජීවිතයේදී අපිට වෙන දේවල් වලදී මේ හිතේ වැටීම, මේ හිතේ කඩා වැටෙන එක නවත්ත ගන්න බෑ. නමුත් ඒ හිතේ කඩා වැටෙන ස්වභාවය අපි පුරුදු කරලා ඒ හිත කඩා වැටෙනවා කියන එක අපේ හිතට ඒත්තු ගන්නවාම ඔය හිත මාව මේ තැන්වලදී නගා හිටවන්න මට උදව් කරන්න කියන අදහසින් අපිට පුළුවන් ඒ දේ තේරුම් ගන්න. නැත්නම් එකපාරම අපි අර ජීවත් වෙච්ච රාමුවෙන් වෙනස් වෙලා එකපාරම අපි කඩා වැටෙන අවස්ථාව ජීවිතේදී පත් වෙනකොට අපිට හිතා ගන්න බැරි දේවල් වෙනකොට අපිට බෑ අපේ හිතත් එක්ක දුක් වෙන නිතරම. මොකද කුඩා කාලෙදී වුණත් තරුණ කාලෙදී වුණත් වයසට ගියත් අපි දුකක් එනකොට අපේ දුක අවම විදිහට අපිට ජීවත් වෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි සැබෑම දියුණුව. ඒක ඇත්තටම තමන්ට තියෙන මේ උසලතාවයක්, තමන්ට තියෙන වාසියක් ඒක. ඒක නිසා මේ වාසිය ගන්න අපි හුඟක් දැකලා ඇති. මිල මුදල් ධනය බලය වගේ තියෙන කට්ටිය අතරේ වැඩි ධනයක් බලයක් නැති, මිල මුදල් නැති බොහෝම අහිංසක මිනිස්සු හිතේ සන්තෝෂයෙන් තියෙන දෙයක් එක්ක ජීවත් වෙනවා. ඒගොල්ලොන්ගේ සසර පිනකටද වෙන්නේ නැති. එයාලට අර මං කියපු ගතිගුණය ඇති. මොකද එයා හිත එක්ක එයා හිත හුරු කරලා තිනවා. මට මේ දේවල් නැති වෙනවා. මට මේ දේවල් දැන් තියෙනවා. නමුත් මේ දේවල් නැති වුණාම මට මගේ හිතත් එක්ක දුක් වෙන්න බෑ. ඒක නිසා මේ දේවල් නැති වෙනවා කියන එක තේරුම් අරගෙන හිතටත් ඒක තේරුම් ගන්නලා ඔය ඇති වෙන නැති වෙන ලෝකේ මේ හිතේ හයිය අදට වැඩිය හෙට ඕනෙ වෙනවා කියන දේ හිතට දාගෙන අදට වැඩිය යථාර්ථය දකින්න පුළුවන් හිතක් එක්ක අපේ අනාගතයට යන එක ගොඩක් වටිනවා. ඒක නිසා හිතන විදිය ටිකක් වයිඩ් කරගන්න. අන්න එතකොට අපිට එන ප්‍රශ්න අපේ thinking pattern එක ටිකක් වයිඩ් නම් අපිට පුළුවන් ග්‍රහණය කරගන්න පුළුවන් ඒරියා එක වැඩි. මොකද අපි හිතන සීමාව ටිකක් පුළුල්. ඒක වයිඩ්. ඒ වයිඩ් ඒරියා එකට තුලට අපිට ගොඩක් කාරණා ගොනු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතන සීමාව පටුයි නම් ඒ පටු සීමාවට අපිට ගොනු කරගන්න පුළුවන් කාරණා ගොඩක් අඩුයි. අදට වැඩිය අනිවාර්යයෙන්ම හෙට ඔයාගේ හිත හයිය කරගන්න වෙනවා. ඒක නිසා මේ වීඩියෝ එකත් ඔයාගේ හිතේ හයිය දශමයක් හරි වැඩි කරගන්න උදව් වුණා නම් මටත් සන්තෝෂයක්. සබ්ස්ක්‍රයිබ් කළා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා මේ channel එකත් එක්ක එකතු වෙන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට බලන්න අවස්ථාවකින් හම්බෙනවා. තවත් ලස්සන ඒ වගේම වටින වීඩියෝ එකකින් බොහොම ඉක්මනට හම්බෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.